ගයිස් මම ලංකාවේ නිවුස් එකක් දැක්කා මේ ලංකාවේ අද ඉඳලා අද නොවැම්බර් 1 වෙනිදා ඉඳලා මේ ප්ලාස්ටික් බෑග්ස් වලට මේ ශාෂ් කරනවා කියලා. ඇත්තටම කියනවා නම් මේක අවුරුදු 10කට 15කට විතර කලින් තමයි එන්න තිබ්බේ මේ වැඩේ. මොකද එහෙම වුණා නම් ලංකාවේ කියන්නේ පරිසර පද්ධතියට සෑහෙන්න වටිනවා. ඇත්තටම දැන් ඔය දේ මෙහි පටන් ගත්තේ 2015. 2015 මේ තියෙන ලොකු සුපර් මාකට් ලොකු සුපර් මාකට් වලින් තමයි මුලින්ම පටන් ගත්තේ. එතකොට ඒගොල්ලෝ අපි දැන් මෙහි එන කාලේ ඕන තරම් බෑග්ස් සාමාන්‍යයෙන් කඩේකට ගියාම බෑග් 15ක 20ක විතර බඩු අරන් එනවා. ඉතින් කොහොම හරි 2015 ආවට පස්සේ ඒගොල්ලෝ පැන්ස 5ක් තමයි චාර්ජ් කරන්න පටන් ගත්තේ එක බෑග් එකකට. ඉතින් ඊට පස්සේ කොහොමරි ඔකේ මිනිස්සු පාවිච්චි කරන ප්‍රමාණය සෑහෙන අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ 2021 එක පැන්ස 10ක් දක්වා වැඩි කරලා හැම ෂොප් එකකටම මේක අනිවාර්ය කරා. ඉතින් මේ දේ නිසා ප්ලාස්ටික් බෑග් එකපාරක් විතර යූස් කරන ප්ලාස්ටික් බෑග් යූසේජ් එක 95 ඉඳලා 98 විතර වෙනකන් ලොකු ප්‍රමාණයකින් අඩු වෙලා තියෙනවා මේ සුපර් මාකට්ස් වල. ඉතින් ඇත්තටම කියනවා නම් ඒක සෑහෙන ලොකු වටින දෙයක්. දැන් මේ රටේ ඇත්තටම හොඳ රීසයික්ලින් සිස්ටම් එකක් තිබිලත් මිනිස්සු සෑහෙන පාවිච්චි කරා. ඉතින් ඒකෙන් පස්සේ සෑහෙන අඩු වෙලා තියෙනවා. අපි ඉතින් දැන් ඇත්තටම ලංකාවේ එහෙම සිස්ටම් එකක් ඇත්තෙත් නෑනේ. කියන්නේ රීසයිකල් කරනකොට හැම දෙයක්ම එකම මෙව්වකට දැන් මෙහෙනම් අපි එක ඒවා කියන්නේ ප්ලාස්ටික් වෙනම දානවා, කාඩ්බෝඩ්ස් වෙනම දානවා, මෙටල් වෙනම දානවා, බෝතල් වෙනම දානවා. ඒ වගේ එක විදිහට අපි මේ රීසයිකල් කරන්නේ. ඉතින් ලංකාවේ එහෙම සිස්ටම් එකක් ඇත්තම නෑනේ. ඒක නිසා මේක ඇත්තටම සෑහෙන වටින දෙයක්. මම හිතන්නේ හැමෝම මේ වැඩේට උදව් කරන්න ඕනේ. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් අපි කොහොමද අපේ මේ දැන් අපි කඩේ යනකොට අපි අනිවාර්යෙන් බෑග්ස් අරන් යනවා. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් අපේ බෑග්ස් ටික අපේ කාර් එකේ තියෙන. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. එන්න මම ඔයගොල්ලන්ට පෙන්නන්න අපේ කාර් එකේ තියෙන බෑග්ස් ටික. මේ තියෙන්නේ අපේ බෑග්. මේ වගේ බෑග් එකක් තියෙනවා අනිවාර්යෙන් අපේ කාර් එකේ. කාර් දෙකේම තියෙනවා. ඉතින් දැන් මේ තියෙන්නේ LD එකෙන් තියෙන බෑග් එකක්. මේවා ඒගොල්ලෝම තමයි විකුණන්නේ. මේක හදලා තියෙන අර 4 බෑග් තියෙන්නේ. ලංකාවේ 4 බෑග් තියෙන අන්න ඒ වගේ මොඩල් එකකින් හදලා තියෙන්නේ. ඉතින් මේක පැන්ස 65 පැන්ස 65ක් වෙනවා මේ බෑග් එක. තමනේ කිලෝ 15ක් විතර දාන්න පුළුවන් මේකේ. ඊට පස්සේ මේ තියෙන්නේ හදිස්සියට ගන්න ඒවා ඉතින්. මේ බෑග් එකක් පැන්ස 30ක් වෙනවා. 30 piece නේ. පැන්ස 30ක් වෙනවා මේ බෑග් එක. මේක ඉතින් වැඩි පාවිච්චි කරන්න බෑ. දෙතුන් පාරේ පුළුවන්. ඊට පස්සේ තව තියෙනවා දැන් මේ වගේවා වැඩිට පයිදිස මේක ගත් අරන් තියෙන පවුල්ලන් එකෙන් මේක පවුමක් වෙනවා. මේකත් මේ රීසයිකලබල් මැටීරියල් එකකින් හදලා තියෙන්නේ. ඉතින් ඉතින් මේකට දාන්න පුළුවන් කිලෝ 15ක් දාන්න පුළුවන් කියලා ගහලා තියෙනවා. ඉතින් මේ වගේ බෑග්ස් තියෙනවා එක જાතිය. බෑග් ගොඩාක් තියෙන එක එකෙන් ගත්ත ඒවා. සමහර වෙලාවට ඉතින් හදිස්සියට ගිහිල්ලා ගන්න ඒවාත් තියෙනවා. ඒ කියන්නේ අපි බෑග් එකක් අරන් යන්න නැති වුණාම ඊය ඔක්කොම එකතු කරලා අපි මේ කඩේ යනකොට අරන් යනවා අනිවාර්යයෙන්. ඉතින් දැන් සමහර අයට කියන්න පුළුවන් ඉතින් අපිට වාහනයක් නැහැ නේ. ඉතින් අපි කොහොමද අරන් යන්නේ කියලා. ඉතින් ඇත්තටම මෙහෙත් හැමෝටම වාහන නැහැ. හැමෝටම ඒ වගේ යාන දැන් මෙහි ෆ්ලැට්ස් වල ජීවත් වෙන අය ඉන්නවනේ කොච්චරින්ද. ඒගොල්ලොත් කඩේ යනකොට බෑග්ස් අරගෙන තමයි යන්නේ. ඉතින් ඒක නිසා ඇත්තටම මේක හොඳ වැඩක්. අනිත් එක තමයි දැන් කාට හරි හොඳ බිස්නස් එකක් පටන් ගන්න පුළුවන්. ඔය මේ මම ඔයගොල්ලන්ට පෙන්නුවේ ඒ වගේ හොඳ ඩියුරබල් බෑග් එකක් හදලා මාකට් එකට දැම්ම නම් ඔයගොල්ලන්ට හොඳ බිස්නස් එකක් පටන් ගන්නත් පුළුවන් මේ බෑග්ස් විකුණන්න. ඉතින් හොඳ බිස්නස් අවස්ථාවක් ඒ කියන්නේ හොඳ බිස්නස් එකක් කවුරු හරි පටන් ගන්නවා නම් මේ වගේ රිදි බෑග් හරි මේ වගේ බෑග්ස් හරි හොඳ විදියට හදලා විකුණන්න පුළුවන් නම් හොඳ බිස්නස් අයිඩියා එකක් තමයි ඒකත්. ඉතින් ඇත්තටම මේක හොඳ වැඩක්. හැමෝම උදව් කරන්න කියලා අපි ඉල්ලා සිටින හැමෝගෙම